සියලු දෙනාටම යහපත් සතියන්තයක් වේවා. අපි මේ මනුස්ස සමාජයේ ලෞකිකයේ තුල ගමන් කරනකොට අපට විවිධ පුද්ගලයන් දකින්නට ලැබෙනවා. අපට ඒ අයව හඳුනා ගන්න අපහසුයි. ඉතින් මේ සමාජයේ කුහක මිනිසයාගේ ස්වરૂපය හැසිරීම අපි හඳුනගමු. අප තුල ඒ తত্ত্বය තියෙනවද කියන එක අපි හඳුනගමු. අපි පුරුදු වෙලා ඉන්නවා මිනිස්සෙක් සමග කතා කරනකොට ඔහුගේ හෝ ඇයගේ ඇස් දිහා බලාගෙන කතා කරන්නට. ඔහුගේ හෝ ඇයගේ සිරුරේ විවිධ බාහිර කොටස් දිහා බලාගෙන කතා කරන එක අශෝභනකමක් කියන එක අපි හඳුනගෙන තියෙනවා. ඒ වගේම මේ කුහකකමෙන් සිටින පුද්ගලයා කෙලින් බලනවට වඩා ඔහු බලන්නේ ඇස් කොනින් හොරෙන්. මම ඇය දිහා ඔහු දිහා බැලුවේ නෑ වගේ. ඒ වුණාට ඔහු හෝ ඇය ඇස් කොනින් හොරෙන් බලන්නේ. කෙලින් බලන්නවත් කෙලින් කතා කරන්නවත් ඔහුට ශක්තියක් නැහැ. ඔහු හෝ ඇය තුල මාන්නය සිතේ තියෙනවා. හැරිලා බැලුවා කියලා දැක්කොත් හොඳ නෑ කියන මාන්නය කුහකකම නිසා හොරෙන් net කොනින් බලන්නේ. මේ අයගෙන් අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ. ඔවුන් කූට උපක්‍රම යොදනවා. මිනිසයා විනාශ කරන්නට, ගිනි අවුලවන්නට, බොරු කේලම් කියන්නට. මිනිසයාගේ විපතේදී ඔවුන්ට හොඳ වැඩේ කියන්නට. ඒ ආකාරයෙන් සමච්චල් කරලා hina වෙන්නට. මේ අයගේ ස්වභාවය. ඔවුන්ගේ මතය වෙනස් කරන්න කාටවත් බෑ. ඔබ ඉදිරියේ මෙවැනි අය කතා කරන්නේ හරිම අවංක පුද්ගලයන් විදිහට. ඔවුන් කතා කරත් කළු ගලක් පවා පැලෙන්නට පුළුවන්. බොරු හදවත ගලවලා අතට දෙන තරම් අවංක බවක් පෙන්නනවා. අන් අය කියන දේ හොඳින් අහන පුද්ගලයෙක් විදිහටයි ඔවුන් හැසිරෙන්නේ. ඔබ ඉදිරියේ කතා කරන්නේ එවැනි පුද්ගලයෙක් ආකාරයට. ඒත් ඔබ ඔහුගෙන් වෙන් වෙලා ගියාට පස්සේ පිටව ගියාට පස්සේ ඔබට විරුද්ධව තවත් අය සමග ඔබට චෝදනා කරනවා. ඒ නිසා ඔබ කතා කරන දේ අනිකාට හානි කරන බව ඔබට බොරු චෝදනා කරලා පතුරවනවා. මේ කුහකයාගේ හැටි ස්වභාවයයි. අපි දන්නවා මේ සියලු ධර්මයන්ට පටහැනි දෙවියන් වහන්සේගේ එහෙම නැත්නම් බුද්ධ ධර්මයට එහෙමත් නැත්නම් විශ්ව විඥාණයට ඉහත කීමේ වැනි කරුණු පිළිකුල් ක්‍රියාවක්, දේව උදහසට හේතු වෙන ක්‍රියාවක්. කිසිවකට කිසිවෙකුට සමාන කරන්න බැරි උසස් මනුස්ස ජීවියා. ඇයි මේ දේව උදහසට හසු වෙන විදිහට හැසිරෙන්නේ? අපි තව කෙනෙකුට වචනයෙන්, ක්‍රියාවෙන්, සිතුවිල්ලෙන් පහර දෙනකොට තමන්ගේ අයහපත් සිතයි එළියට දකින්නේ. තමන් අන් අය දිහා මොන තරම් පහත් මානසිකත්වයකින් බලනවද කියන එකයි ප්‍රදර්ශනය වෙන්නේ. ඒ නිසා අපි තව කෙනෙකුට ගලක් ගසන්නට පෙර මේ ගල් පහර
තමන්ටම යම් දවසක පහරක් වෙනවා කියන එක අවබෝධ වෙන්නට ඕනේ. මේ කුහක පුද්ගලයන් ද්‍රෝහිකමින් පහර එල්ල කරනවා නම් ඒකේ ප්‍රතිවිපාකය කොයි මොහොතේ හරි එන බව අවබෝධ වෙන්නට ඕනේ. ඒකනේ පැරන්නන් කියලා තියෙන්නේ අවිගතෝ අවියෙන්ම නැහිනවා කියලා. ඔබ දැකලා ඇති මාළු අල්ලන මිනිසයා මාළු අල්ලන ස්ථානයේම මැරිලා වැටිලා ඉන්න අවස්ථාව ඔබට අහන්න දකින්න ලැබිලා ඇති. ගව ඝාතකයා ඒ ඝාතනය කරපු සතා ඝාතනය කරපු විදිහටම ඝාතනය වුණු අවස්ථා අහන්න දකින්න ලැබෙනවා. ඒ නිසා ගලක් ඉහළට විසි කරන්නට පෙර එය තම හිස මතට වැටෙන්න කියන එක අවබෝධයටපත් වෙන්නට ඕනේ. අනුන්ට ගල් ගහන, වලවල් කපන, පහර දෙන අය ඒ වලේම වැටෙනවා කියන එක ඒ නරකින්ම ඔවුන්ගේ අවසානය දකින්නේ කියන එක තව කෙනෙක් විනාශ කරන්නට අටවන උගුල ඔහුගේම විනාශය ගෙන දුන්න අවස්ථාව ඔබට අහන්නට දකින්නට ලැබිලා ඇති. සතෙක් මරන්නට ඇටව ඒ බඳින තුවක්කුවෙන්ම ඔහුව ඝාතනය වුණ අවස්ථාව ඔබට අහන්න දකින්න ලැබිලා ඇති. නපුර කොළොත් ඒකේ විපාකය විඳින්නට වෙනවා කියන එක අපිට අවබෝධය ඇති වෙන්නට ඕනේ. තමන් කරන හොඳ හෝ නරක තමන් නොහිතන මොහොතේ එහි ප්‍රතිවිපාකයේ පසුපස එනවා කියන එක තමන් බුද්ධිමත් වෙන්නට ඕනේ. තමන්ගේ කුහකකම මාන්නය රැකගන්න ජීවත් වෙන්නට එපා. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ගමන් කරන්න. අහංකාර ස්වභාවය, ඇනුම් පද කියන එක, අපහාස කරන එක තමන්ගේම මග අහුරා ගැනීමක් වෙනවා. එවැනි අයට දරුණු විපාකවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉහළ දිව්‍යත්වය ඔවුන් දිහා කේසර සිංහෙක් වගේ බලාගෙන ඉන්නවා. ඔබ දන්නවා සිංහයා කලබල නැහැ. ඒ වුණාට සියල්ල නිරීක්ෂණය කරනවා. ඔහු ප්‍රඥාවෙන් බලා ඉන්නවා හැම දෙයක් දිහාම. ඒ වගේම මේ ආධ්‍යාත්මික පුද්ගලයන්ට, ධර්මානුකූල පුද්ගලයන්ට හිංසා පීඩා කරලා ප්‍රීතියටපත් වෙනවා නම් එවැනි පුද්ගලයන් වැඩිකල් යන්නට මත්තෙන් දරුණු මලපත්වලට හසු වෙනවා. ඔවුන් මැරෙන්නට පෙර ඒ වේදනාව ඔවුන්ව විනාශ කරනවා. ඒ නිසා මේ තමන් තුළ ආධ්‍යාත්මය ගොඩනගා ගන්න, ආධ්‍යාත්මික පුද්ගලයෙක්ට බාධා කරන එක හිංසා කිරීමෙන් වළකින්න. ආධ්‍යාත්මික පුද්ගලයා යන ගමන් මාර්ගය විවර කර දීමයි සුදුසු වෙන්නේ. මෙන්න මේ ආකාරයට තමන් තුළ කුහකකම තියෙනවද කියන එක හඳුනාගෙන එයින් අපි ඉවත් වෙමු. තමන් තුළ තියෙන කුහකකමෙන් හානි සිදු වෙන්නේ තමන්ටමයි. නිවැරදි සත්‍යයට තවමත් දොරගුළු වැහිලා, ප්‍රඥාවන්තයන් තවමත් නිහඬ කරලා, ඒ නිසාම ඉදිරියේදී පවිත්‍ර වස්ත්‍රයක සැඟවිලා මංකොල්ලකරුවන්, හොරුන්, ඝාතකයින්, දූෂකයින් බිහි වෙනවා. සත්‍ය ධර්මය, ආධ්‍යාත්මය අවබෝධ නොවුණු තැන
ආධ්‍යාත්මික සංහිඳියාව පිරිහෙනවා. මේවා නොවෙන්නට සිතෙහි ඇති ආධ්‍යාත්මික දොරටු විවර කරගමු. මේ ලෞකිකයේ තුල අපි නිවැරදිව ප්‍රීතියෙන්, සාමයෙන්, ප්‍රේමයෙන් ගමන් කරන පුද්ගලයෙක් බවට පත්වෙමු. ඒ ප්‍රභාස්වර සිත විවර කරගමු. ඒ මාර්ගය එහි නිවැරදි මඟ පෙන්වන්න හඳුනගමු. අපි ආධ්‍යාත්මික පුද්ගලයන්ගේ දේශනා උඩින් අහලා නැවත වැරදි දේශනා ඉදිරිපත් කරනවට වඩා ආධ්‍යාත්මිකව මේ සිතගත සුවපත් කරන ඒ ගුරුවරයා විශ්වයේ වෙන් කරපු ඒ පුද්ගලයාව හඳුනගෙන අපේ වැරදි නිවැරදි කරගමු. සිත නිසා විනාශ වුණු සිත මේ සිතෙන්ම দমনය කරගන්න ඒ අයගෙන් ඉගෙන ගමු. සෑම ධර්මයකම ගැඹුරු අර්ථය ප්‍රඥාවට විවර වෙමු. ඒ ප්‍රඥාවන්ත පුද්ගලයා හඳුනාගමු. මේ සඳහා ඔබට ප්‍රඥාව විවර වේවා. සත්‍ය අවබෝධ වේවා. ඔබ සෑම දිනාටම දෙවි පිහිටයි.